අද අපි මේ පොඩි ගමනක් යන්න කියලා අපේ ඇඩ්මින් අපේ නිවසට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි මීට පෙර අපි ගියා කුරුණෑගල මල්කඩුවා හරහා මහනුවරට. අපි දැක්කා කුරුණෑගල සිට මහනුවර දක්වා රොබරෝසියා මල් වලින් පිරීලා ඉතිරිලා ගිහිල්ලා. හරියට ජපානයේ සකුරා මල් පිපිලා වගේ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මේ වසන්තය ඇවිල්ලා කියන එක. ඉතින් අපි දන්නවා රාමසාන් උත්සවේනෝ. එතකොට මදුමා දෙවී වසන්තේනෝ සහ පාස්කුව කතෝලික ජනතාව ලෝපුරා ජනතාව පාස්කුව සමරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඊස්ට්‍රයිල් ජනතාව ඉජිප්තුවේ ඉඳලා ඊස්ට්‍රයිල්ට යන්න අවුරුදු 40ක් ගත කරා කියලා අපි දන්නවා. නමුත් සති දෙකකින් යන්න පුළුවන්. නමුත් ඒ සති දෙකකින් යන්න තියෙන ගමන උන් ගියේ නැත්තේ උන්ගේ මුතුන් මිත්තන්ගේ තිබිච්ච අඩුපාඩුවක් නිසා. උන් වහල් භාවයේම ඉජිප්තු ජනතාවත් සමග අර ආහාර පාන ලබාගෙන වහල් භාවයේම ඉන්න උත්සාහ කරා. ඉතින් අපේ තරුණ පරපුරට අපි කියනවා ඒ වහල් භාවයෙන් මිදිලා විශේෂයෙන්ම මේ රටේ පෞල් සංස්ථාව ගොඩ අරගෙන මේ රට දියුණුවට ගෙනියන්න පුළුවන් අවස්ථාවක තමයි අපි ඉන්නේ. ඒ නිසා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මගේ විභීෂණ කුරේරා YouTube නාලිකාවේ ඉන්න පිරිසට මේ අපේ සහෝදර නාලිකාව ස්කයි මීඩියා ප්‍රොඩක්ෂන් නාලිකාව YouTube එකට ගිහිල්ලා ස්කයි මීඩියා ප්‍රොඩක්ෂන් කියලා ටයිප් කරලා SM කියලා නිල් පාට ලෝගෝ එකක් එන්නේ. ඒක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද අපේ සහෝදර නාලිකාවේ තමයි අපේ සීලුම වීඩියෝ අපි ඉදිරියේදී ඉදිරිපත් කරන්නේ. ඒ නිසා නැවතත් ගෞරවයෙන් ආරාධනා කරනවා ස්කයි මීඩියා ප්‍රොඩක්ෂන් කියලා ටයිප් කරලා අපේ සහෝදර නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා.